Hi students, welcome back to ESP Academy Sri Lanka's YouTube channel. අද මම කතා කරන්න යන්නේ ඔයගොල්ලොත් එක්ක මගේ මේ දවස්වල ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා අහන මට ඊමේල්ස් එවන මෙසේජස් එවන ඉෂුව එකක් ගැන. ඒ තමයි ඔයගොල්ලන්ගේ OET වල writing task එක. හැබැයි මේ වීඩියෝ එක හරියටම සූට් වෙන්නේ ඔයා එකපාරක් හරි එක්සෑම් එකට වාඩි වෙලා OET writing එක struggle කරන එහෙමත් නැත්නම් ඔයාට OET writing වලට හොඳ grade එකක් specifically B grade එකකට යන්න බැරි නම් ඔයා නර්ස් කෙනෙක් නම් නර්සින් එක්සෑම් එකට වාඩි වෙලා ඔයාට B grade එකකට writing වලට යන්න බැරි වුණා නම් අන්න ඒ කට්ටියට තමයි මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. The reason that I'm saying so is අලුත් beginnersලටත් මේක බලන්න පුළුවන්. මේකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මම ගොඩක් වෙලාවට මේක recommend කරන්නේ ඔයගොල්ලෝ එකපාරක් හරි විභාගෙට වාඩි වෙලා writing difficult කියලා හිතනවා නම්. මොකද මම මෙතනදී marking criteria එක ගැන කතා කරනවා. So I'm not going to talk about the marking criteria in detail. ඒ නිසා marking criteria එක ගැන අදහස තියෙනවා නම් මේක ගොඩක් හොඳටම ඔයගොල්ලොට තේරුම් ගන්න පුළුවන් සහ ඕගොල්ලෝට මේක ගැන ලොකු issue එකක් තියෙනවා නම් ඕගොල්ලෝ දැනට face කරන issues ටික මේකෙන් ලියා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි. අපි පටන් ගමු. So take a piece of paper and then let's do this together. මම මෙතනදී අරගෙන තියෙන case note එක ඔයගොල්ලෝ දන්නවා OET writing වලදී අපිට letters වර්ග තුනක් තියෙනවා ලියන්න. Discharge, referral and transfer. හැබැයි කොයි වෙලාවකදීවත් හැම වෙලාවකදීම මතක තියාගන්න ඕනේ ඔයා කොයිම මොහොතකදීවත් we really don't have any sort of a structure in OET writing. අපිට structure එකක් එහෙමත් නැත්නම් අපි කියනවා අපිට ආකෘතියක් නැහැ OET writing වලට. ඒ කියන්නේ ඔයාගේ patient ගෙන් patient reader ගෙන් readerට වෙනස් වෙනවා ඔයා මේ දාන්න ඕනේ information ටික. ඒ නිසා it's very much important for you to understand මේක referral letter එකක් නම් මෙන්න මේ දේවල් ටික දාන්න. මේක discharge letter එකක් නම් you're going to write this. No. Okay, so first of all, we need to understand how to pick the content. මෙන්න මෙතන තමයි මට හිතෙන විදිහට ගොඩාක් ස්ටුඩන්ට්ස්ලාට වැරදෙන තැන. හරියට මේක නිකන් ඔයාගේ writing වල තියෙන පළවෙනිම පියවර. This is the foundation. ඔයාගේ මේ ගෙදර build කරගන්න නම් foundation එක හොඳට තියෙනවා. මෙන්න මේ foundation එක හොඳට නැති වුණොත් what will happen? This will not be good. ඒ නිසා අද අපි ස්පෙસિෆිකලි කතා කරන්නේ කොහොමද මේ content එකක් use content එක අපි හරියට අරගෙන ඒ content එක use කරලා writing එක අපි ලියන්නේ කියලා. Right. So ඉස්සල්ලාම ඔයා කරන්න ඕනේ දේ තමයි මොන විදිහ letter එකක් ආවා. Discharge වෙන්න පුළුවන්, referral වෙන්න පුළුවන්, dates දාලා වෙන්න පුළුවන්, dates නොදා වෙන්න පුළුවන්, ලොකු history එකක් දීලා තියෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයා ඉස්සෙල්ලම ලියන දේ තමයි you're going to first of all ඔයා ලියන්න කලින් ඉස්සෙල්ලම කරන දේ තමයි you're going to read the writing task. So you can see that here we have a writing task. Now in this writing task, we are going to understand using the information given in the case note, write a referral letter. Now when you see the word referral, ඔයා මේ referral කියන වචනේ දැකපු ගමන්ම ඔයා තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ patient දන්නේ කෙනෙක්ද නැති කෙනෙක්ද දන්නේ නැති කෙනෙක් reader. So I would say this is a new patient to the reader, right? මේක හරි වැදගත්. ඔයා තේරුම් ගත්තහම ඔයාට හිතෙනවා එහෙනම් මෙයා දන්නේ නැත්තම් patient ගැන සමහර දේවල් ඔයාට mention කරන්න වෙයි. හැබැයි මතක තියාගන්න based on the writing task based on the thing that you're asking from the reader. Harry. Then again, you can see that you're going to write to a community health nurse. Right. ඔයාලියන්නේ community health nurse කෙනෙක්ට මේ community health nurse ට ලියද්දී ඔයා මොකක්ද outline කරන්න ඕනි කියලා එයාලා දීලා තියෙනවා wound management එක. So, very important thing is ඔයා outline කරන්න ඕන එකත් එයාලා දීලා තියෙනවා. එහෙනම් අපි මේක තමයි prioritize කරන්නේ.
එහෙනම් බලන්න අපි මෙන්න මේ කියන writing task එකෙන් ඉගෙන ගත්තා බැලුවා තේරුම් ගත්තා කීපයක්. මොනවාද තේරුම් ගත්තේ? number 1 අපි තේරුම් ගත්තා මේක referral letter එකක් කියලා. right? So this is a referral letter. And then අපි තේරුම් ගත්තා මෙතනදී අපි ලියන්නේ කාටද? community nurse කෙනෙක්ට කියලා. We understood our reader. So this is, we are writing to a community nurse, right? Community nurse කෙනෙක්ට තමයි අපි ලියන්නේ. ඊට පස්සේ අපි තේරුම් ගත්තා මෙයාලා කියනම තියෙනවා අපිට මොකක් කරන්න කියලාද? wound management එක outline කරන්න කියලා. Right? So you can see that they have mentioned we need to outline the wound management. Right. ඊට පස්සේ ඔයා මුල් කෑල්ලට ගිහිල්ලා මේක කියවන්න කලින් අපි තව පොඩි දෙයක් කරමු. ඒ තමයි we are going to read the discharge plan. Why? අපි මුලින් ඉඳන් කියවන්නේ නැතුව ඇයි මේ අග කෑල්ල ඉස්සෙල්ලම කියවන්නේ? I'll tell you why. Because මුලින් ඉඳන්ම තියෙන්නේ ඔයාට දීලා තියෙන්නේ මේ patient ගේ details ටික. එයා කොහොමද? එයාගේ නම, එයාගේ ගම, එයාගේ විස්තර ඒ ටික. Yes, some like we need those things as well. But මෙන්න මෙතන තමයි ඔයාට මොකක් තියෙන්නේද? Very much important part is here. Right? ඇයි අපි මොකක්ද ඉස්සරහට කරන්න කියලා. ඒ නිසා අපි ඒක චුට්ටක් බලමු. මෙතනදී ඔයාට පේනවා මම මේක කැටගරයිස් කරගෙන යනවා. ඒ කියන්නේ එක ගොඩකට දාන්න පුළුවන් දේවල් එක පාටකින් අපි highlight කරමු. So let's highlight the first one. Discharge to self-contained unit with compression stockings. Okay. Weight loss එක අපි advise කරලා තියෙනවා. Review of diet. Dietitian ගේ මෙතන question mark එකක් දාලා තිනවා query එකක්. That means you're giving the chance to the reader to take the decision. So that if the reader thinks it is important to arrange a dietitian, reader can arrange. But if the reader thinks no need, so he or she do not want to, this thing should not needed to be arranged, right? So it's like depending on the situation, reader will. He or she is the one. Reader is the one who is taking the decision. Hari? Okay. ඊළඟට අපිට තියෙනවා මෙතන patient importance of compression stockings and bed rest with leg elevation. මම ඒකත් ඒ පාටටම දානවා. ඊළඟට community nurse මෙතන මේ help with ADLS කියන කෑල්ල මම ඒකත් දානවා ඒ පාටටම. ඊළඟට මම වෙනමම ගන්නවා I will take the medication part. මම medication part එක වෙනම ගන්නවා because this particular thing is also important. බෙහෙත් දීලා තියෙන බෙහෙත් ටික මෙතන තියෙනවා monitor කරන්න කියලා. So it's about the wound. So I'm not going to take it to that category. But here it says monitor medication compliance. So I'm going to take that under medication. So after that, let's go for the this part. Dressing එක it's very important. අපි දන්නවා අපිට කියලාම තිබ්බේ wound management එක outline කරන්න කියලා. ඒ නිසා මම ඒක වෙනමම ගන්නවා. Now I know here I have few things to talk about. Number 1, I have to talk about definitely wound management, right? අනිවාර්යයෙන්ම wound management එක ගැන කතා කරන්න ඕනේ. ඊළඟට අපිට තියෙනවා medication ගැන කතා කරන්න. ඊළඟට අපිට තියෙනවා discharge එකෙන් පස්සේ මොනවද කරන්න ඕනේ කියලා බලන්න. So post discharge care. Right. මම review එක අන්තිමට ලියනවා. Then you have an understanding about what we are going to write. ලේසියිනේ. අපි දන්නවා අනිවාර්යයෙන්ම reader දැනගන්න ඕනේ එයා ගන්න බෙහෙත් මොනවද? මොකද මොනිටර් කරන්න කියලා තියෙන නිසා අපි කොහොමත් කියන්න ඕනේ ඒක. එයාගේ wound එකට මොනවද කරන්න ඕනේ? ඒ වගේම අපි අපේ reader ට කියන්න ඕනේ discharge වුණාට පස්සේ මෙන්න මේ දේවල් ටිකක් චුට්ටක් එයාගේ බලන්න කියලා. So these are very important. Alright, so let's move to the first part. අපි බලමු පළවෙනි part එකේ ඉඳන් කියවලා. ඉස්සෙල්ලාම ඔයා කවුද කියලා තියෙනවා. ඔයා ward nurse කෙනෙක් working in the vascular unit, right? Infected venous leg ulcer එක තමයි මේ patient ඇවිල්ලා තියෙන්නේ. So definitely we are going to take the name and then this. අපිට එයා widow කෙනෙක් කියන එකවත් එයාගේ daughterට වයස 48යි Jane, those things are not important. Let's think about the
social background part retired florist කෙනෙක් එයා self contained unit එකේ අවුරුදු 7ක් ඉඳලා තියෙන. කියන්නේ එයා යන්නේ එයා හිටපු තැනටම තමයි. දැන් හිතන්න මේකේ reader community health nurse කෙනෙක් වෙන්නේ නැතුව. මේකේ ඔයාගේ intention එක community nurse ට මෙයාගේ further care එක බලන්න කියන එක නෙමෙයි නා. Imagine if you're writing to a person ඔයා හිතනවා ලියනවයි කියලා psychiatrist කෙනෙක්ට මෙයාට depression වගේ මොකක් හරි එහෙම issue එකක් ගැන. එතකොට සමහර වෙලාවට ඔයාට එයාගේ job එක කියන්න වෙයි. එයාගේ family background එක කියන්න වෙයි. So that is I'm always telling, think about the reader, right? And think why you're writing. So here we don't need these things. And I would say past medical history. මොකද හිතන්න මේ past medical history එක ගැන. Do you think this is important? Yes. අපි දන්නවා අපි මේ ලියන්නේ referral letter එක. ඒ කියන්නේ අපේ Mrs. Brown ඉන්නවා, right? So මේ Mrs. Brown අපේ Mrs. Brown යවනවා එයා හිටපු තැනටම තමයි. හැබැයි මේ ලියන්නේ referral letter එකක් නිසා readerට කිසිම idea එකක් නැහැ මෙයා ගැන. අපි readerට කියනවා නම් එයාගේ බෙහෙත් monitor කරන්න කියලා. Right? So if we are asking the reader to monitor, අපි monitor කරන්න කියනවා නම් දැන් මම ඔයාට කිව්වොත් okay, Mr. Pereira බෙහෙත් බොනවද නැද්ද කියලා බලන්න කියලා. So you should know what medication he is on. So same way ඔයා දැනගන්න ඕනේ එයාගේ බෙහෙත් ටික මොනවද කියලා. එහෙනම් මෙතනදී එක referral letter එකක් නිසා එයා දැනටමත් ගන්න බෙහෙත් ගැන යාට idea එකක් නැහැ. So I'm going to say hypercholesterolemia and hypertension තියෙනවායි දෙකට atorvastatin and verapamil ගන්නවා කියලා. මම doses කියන්නේ නැහැ එතනදී. මොකද එයාගේ routine medication එකක් නිසා. Presenting factor එක ගැන කතා කරොත් patient confused, noticed ulcer, reluctant to have treatment at that time. Okay. And assessment. ඔන්න ඔතනදී තමයි මෙන්න මේ කතාවේදී තමයි අපේ ගොඩාක් කට්ටියට ස්ටුඩන්ට්ස්ලට කැන්ඩිඩේට්ස්ලට වැරදෙන්නේ. Assessment and medical treatment. දැන් හිතන්න අපි ලියන්නේ you know in the discharge plan already we have an idea. wound management එක ඕනේ, බෙහෙත් ගැන කියන්න ඕනේ, post discharge care ගැන කතා කරන්න ඕනේ. එතකොට ඒකට ඇත්තටම අදාළ නැහැ. ඔයාට මේ එයාගේ assessment වලට මොකක්ද උනේ සහ ඊට පස්සේ මෙතන medical treatment එකේ එයාගේ hospital එකේදී මොනවද කරේ කියන එක. So it's not that much important, right? ඔයාට කියන්න පුළුවන් දැන් එයා හොඳින් ඉන්නවා. රීඩර්ට අවශ්‍ය වෙන්නේ ඇත්තටම මොකක් කරන එකද? රීඩර්ට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ටික ගැන තමයි. So in that case I'm not going to take any of these things, right? මම මේ ටික මුකුත්ම කියන්නේ නැතුව මම ගන්නෙ එයා good progress. දැන් එයා හොඳින් ඉන්නවා කියන එක. හරි. ඔන්න දැන් අපි letter එක ලියද්දී අපි ගත්තා කොටස් කීපයක්. If you can remember අපි ගත්තා wound management එක. So definitely මම මේ wound management එක තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ. මොකද ඒක තමයි outline කරන්න කියලා තියෙන්නේ. So I'm going to talk about wound management. ඊට පස්සේ මම යාට දෙන්න ඕනේ අනිත් post discharge care ගැන කියනවා, right? So post discharge care. ඊට පස්සේ මම කතා කරනවා යාගේ බෙහෙත් ගැන. මම prioritize කරනවා. මේ ඔක්කොම ටික ඕනේ information තමයි. All these information are really important, but මෙතනදී මම prioritize කරා readerට අවශ්‍ය විදිහට, and then I'm going to go for the appointments last, right? අපි එක paragraph එකක් ලියමු. So purpose එක ගැන අපි වෙනම දවසක කතා කරමු කොහොමද ලියන්න ඕනේ කියලා. මම wound management එක ගැන කතා කරන්නම්. දැන් මෙතනදී wound management එක ගැන කතා කරද්දී we need to understand, candidates should understand එක point එකකට එක වාක්‍ය ගානේ අපි ලියන්නේ නැහැ. එහෙනම් අපිට කැමති points අපිට ගැළපෙනවා කියලා හිතන points we are going to connect, right? හරි අපි බලමු. අපි ගත්ත points ටික තමයි මෙන්න මේ ටික. මොනවාද? අපි ගත්තා dressing, Cadomaxil, topical steroid, reduce irritation, bandaging, community nurse to change, dressing daily, monitor for infection or healing rate. එහෙනම් ඔයාට පුළුවන් ඔයා try කරන්න ඕනේ dressing එක තියෙන්නේ කොහොමද?
resin එක කරන්න තියෙන්නේ මෙන්න මේවත් එක්ක irritation එක අඩු කරන්න තියෙන්නේ community nurse එහෙමනම් read එක තමයි කරන්න තියෙන්නේ monitor කරන්න කියලා තියෙනවා මෙන්න එයාට infect වෙනවද එහෙම නැත්නම් එයාගේ healing rate එක. So you simply can say Mrs. Brown's wound needs to be changed with cadomaxidine and topical steroid. Hari, cadomaxidine and topical steroid. I to reduce irritation. Kauru visinda by you. Right? By you. එතකොට මෙතනදී ඔයාලට daily කතාව කියන්න පුළුවන්. Mrs. Brown's wound should be changed daily by you with cadomaxidine and topical steroid to reduce irritation. ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් please monitor for any infection or healing rate. නැත්නම් please monitor her wound for any infection or healing rate. So you can very clearly see how I have combined it. So let's see the next one. අපි බලමු මෙන්න මේක. කොහොමද අපි මේ sentence එක කියන්නේ? ඔයාට කියන්න පුළුවන්, right? Simply. So I'm going to write it here. It says Mrs. Brown, right? අපි යාට advice කරලායි තියෙන්නේ. Was advised, right? Was advised මොකක් ගැනද? About, right? Was advised about weight loss. Right, was advised about weight loss. ඇයි අපි යාට එහෙම weight loss එකකට යන්න කියලා කිව්වේ? What is the reason why we have asked her to go for a weight loss? That is because ඒකට හේතුව තමයි, right, weight loss which will මොකක්ද කියනවා නම් which will help her to reduce ulcer reoccurrence, right? So Mrs. Brown was advised about weight loss, which will help her to reduce ulcer reoccurrence. And අපිට අවශ්‍යයි නම් මේ dietitian කෙනෙක් arrange කරන්න කියන එකට අපි කියමු. And if you think, ඔයා හිතනවා නම්, and if you think it will be beneficial, right, or it will be helpful, එයාට උදව්වක් වෙයි කියලා, please arrange කරන්න කාවද? A dietitian. ඔයා හිතන්න එක, arrange a dietitian. Right? So this is how I want you to write down your sentences. හැබැයි දැන් ඔයා මෙතනදී මේ weight loss advice එකත් එක්ක paracetamol ගැන කිව්වොත් ඒක ගැලපෙන්නේ නැහැ. Right. So, I want you to write down this paragraphs. දැන් අපි paragraph කීපයක් ගැන කතා කරානේ. Wound management, post discharge care, medication, and then appointment වලට අපිට එක point එකයි තිබ්බේ. So what you can do is you can write this, and I'll be giving you a chance. So you can write down the letter and you can email me in the for our email address. You can see it below in our description. අපිට email එකක් දාන්න පුළුවන්. So I'll be checking it and I'll mark your letter based on your writing. So අපි පොඩ්ඩක් බලමු මොනවද අපි කතා කරේ කියලා. අද මම ගොඩක්ම ඕගොල්ලොත් එක්ක focus කරපු දේ තමයි content එක කොහොමද pick කරන්න කියලා. So I already have asked from you. You need to understand about your reader, right? You need to think who is your reader and why you are writing. Based on that only you are going to pick the information. මේ information ගොඩක් වෙලාවට ඔයාට එක theme එකකට අනුව categorize කරගන්න පුළුවන් වුණොත් it will be very easy for you. So once you categorize that, ඒ ටිකේදී අපි තේරුම් ගන්න ඕනේ ගත්ත information ටික අපි එකතු කරලා ලස්සනට formally ලියන්නේ කොහොමද කියන එක. So that is how we are going to write it, and you can go for a very good mark if you are doing so. Right? Okay, so I hope this small video will give you sort of an understanding if you're struggling to take a good grade in writing. So as mentioned, if you want, you can write down this letter and email us. So you will be receiving the graded letter from our academy. Thank you so much for listening.